අපි දන්නවා හොඳටම හේතුඵල ධමයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට හේතු තිබ්බොත් ඵලය සිද්ධ වෙනවාමයි. හේතු නැතුව මොකක්වත් වෙන්නේ නැහැ. හේතු ටික අයින් කරන වැඩපිළිවෙලක් තියෙනවා නම් ඵලය වෙනස් කරගන්න පුළුවන්. දර අයින් කරනකොට, ගෑස් අඩු කරනකොට ගින්දර අඩු වෙනවා වගේ. ගින්දර ඵලය. අර ඉන්ධනය, වාතය ඒවා තමයි මේ ඵලයට හේතු වෙන දේවල්. එතකොට අපි හැම වෙලේම මොන හරි දෙයක් කරද්දී අන්න ඒ වගේ අදහසකින් මේක දිහා බලන්න. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ අපි ඒ වගේ හික්මීමකටපත් වෙන්න පුළුවන් කියලා අපිට හරියට දැනුණොත් අද තියෙන හිත නෙවෙයි ධර්ම අවබෝධයත් එක්ක ඒක ඉක්මනට වෙනස් කරගන්න පුළුවන් කලබලකාරී තත්ත්වයක් තියෙන වෙහෙසකාරී තත්ත්වයක් තියෙන මනස ඉක්මනට ඒ වෙහෙසකාරී තත්ත්වෙන් කලබලකාරී තත්ත්වෙන් අත මුදවා ගන්නට හැකියාවක්